අපි හැමෝම ටයිටැනික් නැව ගැන දන්නවා. ලෝකයේ නොගිලෙන නැව විදිහට හඳුන්වපු හැබැයි Tamanගේ මංගල ගමනෙන්ම දහස් ගණනක් ජීවිත අරන් සාගර පතුලේ සැඟවුණු ඒ මහා නැව ගැන කතා කරන්න අමුතුවෙන් දෙයක් නැහැ. හැබැයි ඔයාලා දන්නවද මේ මහා විනාශය සිද්ධ වෙන්න අවුරුදු 14කට කලින් ඒ කියන්නේ 1890 වසරේදී හරියටම ටයිටැනික් අනතුර විස්තර කරපු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා කියලා. මේක අහපු සිදුවීමක් කියලා හිතන්න බැරි තරමටම ඒ පොතේ තොරතුරු සහ ටයිටැනික් නැවේ තොරතුරු සමානයි. අද අපි මේ අద్භූත නවකතාවේ රහස හාරා ඔස්සමු. මේ පොතේ නම තමයි The Wreck of the Titan of Fertility. මේක ලිව්වේ මෝගන් රොබර්ට්සන් කියන ඇමරිකානු ලේඛකයා. ඔහු මේ පොත ලියනකොට ටයිටැනික් නැව හදන්න පටන් අරන්වත් තිබුණේ නැහැ. හැබැයි ඔහු ඒ පොතේ විස්තර කරපු ටයිටන් නැව සහ සැබෑ ලෝකයේ ටයිටැනික් නැව අතර තිබුණු සමානකම් දැක්කම ඇඟ කිලිපොලා යනවා. ඉතින් අපි අද ඔයාලට කියලා දෙන්නම් මේ සමානකම් මොනවද කියලා. අංක 1. පොතේ තිබුණු නැවේ නම ටයිටන්. සැබෑ නැව ටයිටැනික්. රොබර්ට්සන්ගේ පොතේ ටයිටන් නැව අඩි 800ක් දිගයි. ටයිටැනික් නැව අඩි 882ක් දිග වුණා. දෙකම හඳුන්වලා තිබුණේ ලෝකයේ විශාලතම මගී නෞකා විදිහට. අංක 2. මේ පොතේ රොබර්ට්සන් කියනවා මේ නැව නොගිලෙන එකක් කියලා. සැබෑ ලෝකයේ ටයිටැනික් නැව ගැනත් ඉංජිනේරුවෝ කිව්වේ දෙවියන්ටවත් මේ නැව ගිල්වන්න බෑ කියලයි. අංක 3. මේ පොතේ එන ටයිටන් නැව අනතුරටපත් වෙන්නේ අප්‍රේල් මාසයේ මධ්‍යම රාත්‍රියක උතුරු අට්ලාන්ටික් සාගරයේදී අයිස් කන්දක ගැටීමෙන්. විශ්වාස කරන්න සැබෑ ටයිටැනික් නැව ගිලුනේත් 1912 අප්‍රේල් 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ හරියටම ඒ ප්‍රදේශයේදීම අයිස් කන්දක ගැටීමෙන්. අංක 4. මේක තමයි බිහිසුණුම සමානකම. පොතේ තිබුණ ටයිටන් නැවේ මගින් 3000කට ආසන්න පිරිසක් හිටියත් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ 24ක් වගේ සුළු ප්‍රමාණයක්. ටයිටැනික් නැවෙත් මගින් 2200කට අධික පිරිසක් ඉද්දි තිබුණේ බෝට්ටු 20ක් විතරයි. මේ නිසාමයි ජීවිත දහස් ගණනක් අහිමි වුණේ. මේ පොත ගැන කරුණු ප්‍රසිද්ධ වුණාම ලෝකයේම මෝගන් රොබර්ට්සන්ගෙන් ඇහුවා ඔබ අනාගතය දකින කෙනෙක්ද කියලා. හැබැයි ඔහු දුන්න උත්තරය හරිම සරලයි. ඔහු කිව්වේ නැහැ මම අනාගතය දකින්නෙක් නෙවෙයි. මම නාවික කටයුතු ගැන හොඳින් දන්න කෙනෙක් කියලයි. රොබර්ට්සන් තරුණ කාලේ නැව්වල වැඩ කරපු කෙනෙක්. ඒ නිසා නැව් තැනීමේ තාක්ෂණය සහ ඒ කාලේ තිබුණු මගී නෞකාවල අඩුපාඩු ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. ඔහු අනුමාන කරලා තිබුණා කවදා හරි දවසක මිනිස්සු Tamanගේ තාක්ෂණය ගැන ඕනවට වඩා උඩගු වෙලා ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව ලොකු නැව් හදයි කියලා. ඒ වගේම උතුරු අට්ලාන්ටික් සාගරයේ තියෙන අයිස් කන්දක් එක්ක ගැටීම ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් දෙයක් බව ඔහු දැනගෙන සිටියා. පුදුම වැඩේ කියන්නේ මේ පොත පළ කරපු කාලේ වැඩි ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි 1912 ටයිටැනික් අනතුරෙන් පස්සේ මිනිස්සුන්ට මේ පොත මතක් වුණා. හැමෝම මේ පොත හොයන්න ගත්තා. නමුත් රොබර්ට්සන්ට ඒ සාර්ථකත්වය විඳින්න ලැබුණේ නැහැ. ටයිටැනික් අනතුරෙන් වසර 3කට පස්සේ ඒ කියන්නේ 1915 දී ඔහු මිය ගියේ හෝටල් කාමරයක් ඇතුලේ තනිවමයි. බොහෝ දෙනෙක් කියන්නේ ඔහු මානසික පීඩනයකින් හිටපු බව. මෝගන් රොබර්ට්සන්ගේ මේ කතාවෙන් අපිට පේන දේ තමයි මිනිසා ස්වභාව ධර්මය පරද්දන්න හදන හැම වෙලාවකම සබාදහම අපිට පාඩමක් උගන්වනවා කියන එක. ඒ වගේම දක්ෂ ලේඛකයෙක්ට පුළුවන් Tamanගේ දැනුම සහ පරිකල්පනය පාවිච්චි කරලා අනාගතේ වෙන්න පුළුවන් දේවල් ඉතාමත් නිවැරදිව පුරෝකථනය කරන්න. ටයිටැනික් කියන්නේ අදටත් අපේ හදවත් කම්පා කරන මතකයක්. ඔබ මොකද හිතන්නේ? මේක අහඹු සිදුවීමක් විතරක්ද? නැත්නම් ඔහු ඇත්තටම අනාගතේ දුටුවාද? ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.